හෙල්ලෝ ගයිස් ඉතිං මං පොඩි දෙයක් කියන්නාව මොකක්ද මේ මිසල් නෑ මන් තනින් ඉන්න ඉතින් මේ වෙලේ මොකද මේ වීඩියෝ එක හදිසි ඇත්කරන් කියන්න කියල හිතන මොකද මේ ගොඩක් කල්ම පිට විඩියස් දාන්න බැරිුණ මොකද මේ මගේ අත පොඩ්ඩක් බයිකින් වැටල පොඩ්ඩක් ක්‍රැක් කලා තිබ ඉතින් මේ ළඟෙත්තා බැන්ඩේ ජයින් කර හිද මට ඩිට කරගන්න කිසි දෙයක් කරගන්න බැරිුණ ඒකට හැමෝගෙම සොරීල් කියලා කියනවා මේ ඉතින් දැඟනම් දැඟවලක් නෑ දැන් ඉතින් දිගටම විඩියස් දානවා එහෙනම් වීඩියෝ එක එන්ජොයි කරන්න හැමදාම අපිත් එක්ක සෙට් වෙලා ගිහිටිය වගේ ඉන්න නම් thank you so much හැමෝටම subscribe කරලා තියාගන්න ඉස්සරහට තව තව මරු වැඩ වගේක් එන්න තියෙනවා එහෙනම් වීඩියෝ එක බලලා එන්ජොයි කරන්න peace Hello guys. ඉතින් අද අපි ආවේ වෙරෝනවල තියෙන ටියුලිප් පාක් එකට. ඔව් ඉතින් අද අපිට හම්බුණා අපේ වෙනදා වගේ මිරේනියක් ඉන්නවා අපිට. එයා මේ කිව්වා ලොකේෂන් එකක් තියෙනවා ලස්සන මෙහෙමයි ටියුලිප් පාක් එකක් තියෙනවා කියලා. ඉතින් එතෙන්ට ආවා. එතන තියෙන විශේෂත්වය මොකද්ද? එතන විශේෂත්වය කියන්නේ මේ මොනවද අපිට මේ මල් තුන ඒ කියන්නේ එක්කෙනෙක්ට මල් තුනක් වගේ ගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ එතන වගා කරලා තියෙන වගේ අපිට කැමති තුනක් කඩා ගන්න පුළුවන් නේ. ඔව් කඩා ගන්න පුළුවන්. මේක එකක් වගේ හදාගන්න. ඊට අමතරව පොඩි පොඩි අයිටම්ස් වගේක් තියෙනවා. පොඩි ළමයින්ටත් පොඩි සෙල්ලම් කියන කෝච්චි තියෙනවා. අපි ගිහලා බලමු ඇතුළේ මොනවද වෙන්නේ කියලා. අපි දැන් ඇතුල් වුණා මේකට අපිට එක්කෙනෙක්ට යුරෝ 8ක් වගේ තමයි උනේ ඇතුල් වෙන්න. හැබැයි ඒක වීකෙන්ඩ් එකට තමයි යුරෝ 8ක් නැත්නම් නිකන් දවස් වලට යුරෝ 6යි වෙන්නේ. ඉතින් අපිට මෙතනින් බකට්ස් තියෙනවා. ඒ බකට්ස් අරගෙන අපිට ගිහිල්ලා කැමති මලක් තෝරගන්න පුළුවන්. මල් 3ක් නේ. මල් 3ක් ගන්න පුළුවන්. නිකන් ගන්න පුළුවන් 3ක්. හැබැයි ඕන තරම් ගන්න පුළුවන්. වෙන සල්ලි දීලා. ඉතින් ගිහින් බලමු. මොකද කරන්නේ? ඒ දැන් යන්නේ මල් කඩන්න. මල් කඩන්න යන්නේ එන්රිකෝ. මම නෙමෙයි. අපි ඔක්කොම දෙන්නම යන්නේ මල් කඩන්න. මල් දින එක තෝරන මල්. මට මට ලොකු එකක් ඕනේ. ලොකු මලක්. මේක හොඳයි. එන්ටි බෑන් තෝරන්න. එක්කෙනෙක්ට 3 ගානේ කඩන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මටයි එන්ටි කොටයි 6ක් ගන්න පුළුවන්. ඉරින එක දැන්ට ගත්ත මේක. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මම දාම ගත්ත එකයි මෙන්න මේක විතරයි. එන්න ලස්සනයි. පොඩි ළමයි එක්ක එන්න පුළුවන්. අපි කපල්ස්ලාට එන්න පුළුවන්. ඒ වගේ හරිම ලස්සන තැනක්. අපි බලමු. මම අන්තිමට පෙන්නන්නම් මම ගත්ත මල් 6ම. මොකද එන්ඩ්‍රි එක්කත් මල් ටිකක් බලන්න ඕනේ. බලමු. ඉතින් දැන් මේ මිෂෙල් ගියා අතන මල් තෝරනවා මේ ඒත් එක්කම කියන්න ඕනේ මෙතන මේ ගොඩක් ඉන්නවා ෆැමිලිස් ඇවිල්ලා මේ වලට පේනද පිටිපස්සෙන් හට් වගේක් තියෙනවා. එතන මේ ඊට එහා පැත්තෙන් පිටිපස්සට එන්න මෙන්න මේ හරිය වගේ තියෙනවා නම් මම පොඩි කෑම කඩ පොඩි ස්නැක්ස් කඩ. ඉතින් කට්ටිය ඇවිල්ලා අද නිමාඩු ඉරිදා දවසක් ඉතින් කට්ටිය ඇවිල්ලා කාලා බීලා පිටිපස්සේ පේනවා. ඉතින් මේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න දැන් අනම්මනම් තියෙනවා. ගොඩක් නිස්කලංක පැත්තක්. ඉතින් මේ ඕන කෙනෙක්ට එන්න පුළුවන් කිසිම එකක් නෑ. ටිකට් එක වෙන්නේ කෙනෙක්ට යුරෝ 8යි. ඒ 8ට තමයි මේ කැමති මල්
විතරව ගන්න මල් වලට ඉතින් එක්ස්ට්‍රා චාර්ජ් වෙනවා. එහෙම තමයි මෙතන විස්තරේ තියෙන්නේ. අන්තිමට අපි මේ මල් බොකේ එකක් හදන් ගියහැකි අපි කඩාගත්ත ෆ්ලවර්ස් වලින්. ඒත් එක්ක මේ කට්ටියන්ගේ තව එකක් තියෙනවා මේ තව වෙනම ෆාම් එකක් තියෙනවා. ඒකේ මේ සත්තු ඉන්නේ. අපි දැන් එතෙන්ටත් යන්න තමයි හදන්නේ මෙතන ඉවර වෙලා. බලමු ඉතින් එතෙන්ට ගිහිල්ලා. මොකද තමයි මෙතන විස්තරේ. ඕකේ ගයිස් ඉතින් අපි දැන් ටියුලිප් පාක් එකේ තිබ්බ වැඩ ටික ඉවරයි. අපි ඔක්කොම බලලා දැන් තියෙන්නේ දැන් මෙතන මගේ මල් බොකි එක. මේ ටික තමයි අපි ගත්තේ. මොල බොකි එක. දැන් අපි යන්නේ නැතන මේ සත්තු ඉන්න එකනේ. තව තියෙනවා. ඒකෙත් මල් තියෙනවා. තව එතන සත්තු ඉන්නවා. ඒ කියන්නේ හාවෝ එමු ඉන්නවා. අපි යාලා ටික බලලා තියෙන පාක්. මේ මැස්සෙකුත් අයින්නේ. නෑ එතනින් හම්බෙමු. පීස්. ඕකේ ගයිස් ඉතින් අපි දැන් ආව අර කිව්ව විදියට මේ ආපු මල් කඩේට. එතන සත්තු ඉන්න තැනනේ. එතන ගොඩක් මල් තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ එතන අපි අර බලපු තැනට වඩා තියෙනවා එතන. ඔව් හැබැයි එතන මේ කියන්නේ අපිට සල්ලි දීලා ගන්න තියෙනවා. ඒ කියන්නේ මල් බොකීස් මං හදන්න පුළුවන්. මං හිතන්නේ තව අතුලට ගිහින් බලමු. බලමු විස්තරය අපි හරියටම ගන්න මොකද්ද කියලා මේ සත්තුත් ඉන්නවා කියලා කිව්වා බලමු. දැන් අපි එතන එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ. අපි ගිහින් බලමු. බලමු ඇතුලේ තාත්තා මොකද කියලා. ඕකේ අපි ඇතුලෙන් ගමන් බලමු. වාව්. මාරම සුවඳක් තියෙන ඇතුලේදීම. මේ තියෙන ෆේක් තුලිපානේ. ටියුලිප් මේ පැත්තේ තියෙනවා මම හිතන්නේ ටියුලිප්ස් වලින් හදන එක පර්ෆියුම්ස් එනවා. මාරම සුවඳයි. ඒ කියන්නේ තව කැන්ඩල්ස් තියෙනවා. කඩේ මාරම සුවඳයි. අර පැත්තේ තියෙන අර ලස්සනයි. මේ පැත්තේ තියෙන්නේ මොනවාද? ඒ පැත්තේ තියෙන්නේ මේ බොඩි ක්‍රීම්, හෑන්ඩ් ක්‍රීම් වගේ ඒවා. බලමු තමයි. ඉස්සරහා තියෙන තව මල් නේනේ. මේ පැත්තේ තියෙන ගෙවල් වලට ඕන කරන ඒවා. ගෙවල් වලට ඕන කරන ඒවා තියෙනවා. මේ පැත්තෙත් එහෙමයි අර පැත්තට. අර පැත්තට ගිහින් බලමු. ලොකු ටෙඩි බෑග් එකක් ඉන්න උඩ. එනේ ඒස්තටික් කඩයක් නේ. එතන තියෙනවා ෆ්ලවර් කැෆේ. මේ ෆ්ලවර් කැෆේ එක. අර පැත්තට. මේ පැත්තේ. වාව් වෙන්නේ. ගෙවල් වලට ඕන කරන බත් ටික තමයි තියෙන්නේ නේ. ඒක හරිය කියුට් නේ. ඒ කියන්නේ දැන් පාස්පෝර්ට් එක ගොඩක් මේ හාවොත් එක්ක තමයි තියෙන්නේ. වාව් මේ හරි ඉස්කෝලේ යන ළමයින්ට එක බඩු එන කියන පොත් හරි මල් දෙන්න හරි. ගෙවල් වලට ඕන කරන්නේ මල් තියෙනවා. මේ ෆේක් හැබැයි නේ. ඔක්කොම ප්ලාස්ටික්. ෆේක් හැබැයි ඒකට පේන්නේ නැහැ ෆේක් කියලා. මාර විදිහට ඒ කියන්නේ තනිකරම ඒ විදිය ඒ කියන්නේ නැචරල් වගේ නේ. ඒ ඇත්ත අර පැත්තේ තියෙන ඇත්ත බලන්න ගයිස් අපි ආවත් තැනකට කොහොමද මේක හරියට නිකන් අර කාටූන්ස් වල තියෙන මැජික් අයිලන්ඩ් එකක් වගේ හරිම ලස්සනයි. තව පැත්තකට මෙතන තියෙන තනිකර ඇත්ත මල්. ඒ කියන්නේ ගෙදර කියන්නේ තෑගි දෙන්න, ගිෆ්ට්ස් දෙන්න, බොකේ වගේ හදලා බොකේස් හදන්න. කිඩ්ස් තියෙනවා මාරම ලස්සනයි. අර බෝතල් ඇතුලේ තියෙනවා දැක්කා. බෝතල් ඇතුලේ තියෙනවා. ඕකිඩ්. මේවත් ඇත්තේව තියෙන්නේ ඔක්කොම. මෙතන තියෙන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අපිට අරන් යන්න පුළුවන් වාස්කිකේ. මේ ඉතින් එච්චර ලොකු ගණන් නෑ මේ වගේ පැලයක්.
යුරෝ 5 යනුවක් වගේ වෙන්නේ. ඉතින් මෙහි ගානේ බලද්දි ඉතින් ඇත්තටම ගොඩක් එහෙම ලොකු ගානක් නෙවෙයි. ලස්සන පාට වාස්තුත් තියෙනවා. ඇන්තූරියම් තියෙනවා. ඇන්තූරියම් තියෙනවා. ඇන්තූරියම්. ගොඩක්ම තියෙන ඕකීඩ් වර්ග නේ. මේ පැත්තම මේ. මේ කාලේ මේ පැත්තම වාව් මොකීඩ් තනිකර මොකීඩ් Okay, තියෙන මේ okay. පැත්ත. ඒක ලස්සනයි. දැන් පාට ඔකිඩ් තියෙනවා. මේක ගොතලා තියෙනවා. මේ ගහ ගොතලම මාළු ඉන්නවා සත්තු ෆේවරිට් අර එන්න මෙතන මිෂේ. මාළු ටැංකිය වල ඉන්නවා මාළු. නේද අපිට මේ ඒවා මිෂේ. ගන්න පුළුවන්. වාව්. හයි. කොකෝ. මොනවද කියන්නේ කොකෝ? පිම්බිනවා. හරි. අතන ඉන්න ලව් බර්ඩ්ස් නේ? මේ ඉන්නේ ලව් බර්ඩ්ස්ලා. හයි ලව් බර්ඩ්ස්. මේකත් ලස්සනයි මෙයා මේ. මේ මාළු ටැංකියත් ලස්සනයි. මඩුවෙක්. මඩු මාළු. මඩු මාළුවෙක් ඉන්න hina වෙලා දෙන්නෙක් ඉන්නවා මෙතනත් එක්කෙනෙක්. මෙතනත් එක්කෙනෙක් කියනවා. hina වෙලා ඉන්නවා ඔය වෙන. හරි. හරි. So guys ඉතින් ඔහොම තමයි අද දවස් අපේ ගෙවුනේ. දැන් ඉතින් අපි මෙතන යන්නේ. ඉතින් මං හිතනවා අද මම ගියදන්ට ගොඩක් කැමතියි. මොකද මල් තාම දවසම නිකන් මල් එක්ක වගේ හිටියා අපි. මල් දවසක් අද අනිත් එක කියන්න ඕනේ මේක ඇතුලේ මේ අපිට පෙන්වන්න බැරි වුණා මේ මොකද දැන් වහලා තිබ්බ කිචන් එක ඒක ඇතුලේ තියෙන රෙස්ටොරන්ට් එකක්. අපිට ඉඳන් කන්න බොන්න පුළුවන් එතන මේ අපි තවල්ට කන්න බැලුවා හැබැයි කිචන් එක වහලා කිචන් එක වහලා ඉන්න ඉතින් අවුල්. unfortunately එහෙනම් තවත් අපේ මේ වගේ බ්ලොග් එකකින් සෙට් වෙමු. හැමදාම වගේ like කරන්න subscribe කරලා තියන්න. කරන්න. එහෙනම් හම්බෙමු. bye bye ඉන්න